ක්‍රිස්තුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි ආදර දරුවනි. ක්‍රිස්තියානි ජීවිතය ඇතුළේ බාගෙට ක්‍රිස්තියානි කමක් ගැන අපිට විශ්වාසය තියන්නට බෑ. නැතන් නමට කතෝලික නමට ක්‍රිස්තියානි ජීවිතවල කිසිම තේරුමක් නැහැ. එක්කෝ අපි ක්‍රිස්තියානිකාරයෝ හැටියට ජීවත් වෙන්න ඕන. එහෙම නැත්නම් අපි මේ ගමන අතහරින්න ඕන. බාගෙට අපි මේ වැඩේ කළොත් අවසානයේ අපිට අනිවාර්යයෙන්ම ස්වර්ගය හම්බ වෙන්නේ නැහැ. එනිසා අපේ ක්‍රිස්තියානිකම සම්පූර්ණ ක්‍රිස්තියානිකමක් බවට පරිවර්තනය කරගන්න දිනෙන් දින අපි උත්සාහ කරන්න ඕන, වෙහෙසෙන්න ඕන. 100%ක්ම අපිට බැරුව යන්නත් පුළුවන්. හැබැයි අපි 100% අපේ ක්‍රිස්තියානි ජීවිතය ඇතුලේ ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන. එහෙම නැතුව මැරුණු ජීවිත ක්‍රමයක් ඇතුලේ අපට ලැබෙන්න තියෙන සදාතන ජීවනය නොලැබී යනවාමයි. අද ගීතාවලියේ 16 වෙනි ගීතය මේ කතාව අපිට තවත් පැහැදිලි කරනවා. දාවිද් කියනවා දෙවිඳුනි මම ඔබ සරණ කොට ගතිමි. කාගේද මේ තෝරා ගැනීම? දාවිද්ගේ තෝරා ගැනීම දෙවියන් වහන්සේ. ඇත්ත උන්වහන්සේ මාව තෝරාගෙන තියෙන්නේ. මගේ උපතටත් පෙර උන්වහන්සේ මා තෝරාගෙන කැප කරලා තියෙන්නේ. හැබැයි මම උන්වහන්සේව තෝරාගෙනද? එනිසා පළවෙනි ප්‍රශ්නය අද දවසේ අපෙන් අහන මම දෙවියන් වහන්සේව සරණ කොටගෙනද තියෙන්නේ? මට යැපෙන්න තියෙන එකම තැන සර්ව බලධාරී දෙවියන් වහන්සේද කියන ප්‍රශ්නාර්ථයට ඒ ප්‍රශ්නයට උත්තරේ දැන් අපි හොයන්න ඕන. මෙතනින් අපි හැමෝම කල්පනා කරලා බලන්න ඕන මගේ ජීවිතේ එක මගේ ජීවිතේ සරණය මට දුවන්න තියෙන එකම තැන මගේ හොඳම යාළුවා මගේ ජීවිතේ හොඳම කෙනා මගේ ජීවිතේ මට අයිති කරගන්න ඕන එකම කෙනා දෙවියන් වහන්සේද? දාවිද් අද අපිට මේ ප්‍රශ්නය යොමු කරනවා. කවුද මගේ ජීවිතේ සරණය? මම සරණය හොයාගෙන යන මම යැපෙන්න උත්සාහ කරන කෙනා කවුද මගේ ජීවිතය ඇතුලේ? ඒ දෙවියන් වහන්සේ නෙමේ නම්, ඒ ක්‍රිස්තුන් වහන්සේ නෙමේ නම් ප්‍රේමවන්තේනි මගේ ක්‍රිස්තියානිකම නාම මාත්‍රිකයි. දෙවෙනි පදයේ කියනවා මම මෙසේ කියමි සමිඳුනි ඔබ මාගේ ස්වාමින් වහන්සේය, මාගේ සව් සම්පතය, ඔබ හැරන් කිසිසෙතක් මට නැත්තේය. මෙන්න මේ ගැඹුරු ආධ්‍යාත්මය අපේ ජීවිතය ඇතුලේ තියෙනවද? මගේ සව් සම්පත සියලු සම්පත දෙවියන් වහන්සේ ජේසු වෙනුවෙන් කැප කරන්න බැරි කිසි දෙයක් මං ගාව නැහැ. එහෙම මට කියන්න පුළුවන් කමක් තියනවාද? ස්වාමින් වහන්සේ තමයි එක. ඒ නිසා ජේසු වෙනුවෙන් මට අතහරින්න බැරි කිසි දෙයක් නැහැ. මට සියල්ල අතහරින්න පුළුවන්. මට කැප කරන්න පුළුවන් සියලු දේ, මට දාලා යන්න පුළුවන් සියලු දේ ජේසු වෙනුවෙන්. උන්වහන්සේ මගේ සියලු සව් සම්පත. ඒ නිසා අනිත් ඒවා සියල්ල මට දෙවනි. එහෙම මට කියා ගන්න පුළුවන්ද? ඔබ හැරන් කිසිසෙතක් මට නැත. මට ජීවිතේ සතුට දෙන තැන ස්වාමින් වහන්සේ. එනිසා මේ රාත්‍රියේ උන්වහන්සේ ඔබටත් මටත් ආරාධනා කරනවා මේ ගීතාවලියේ 16 වෙනි ගීතයත් එක්ක කල්පනා කරලා බලන්න
උන්වහන්සේද මගේ ජීවිතයේ අයිතිකාරයා. සියලු දේ අයිතිය උන්වහන්සේ තුලද තියෙන්නේ කියන දේ මෙනෙහි කරන්නට උන්වහන්සේ තුල අද අපිට ආරාධනා කරනවා. මිහිමත වසන බැතිමත් වූ තුන්වන්නෝය. ඔවුන් පිළිබඳ විපුල සතුටක් මට ඇත්තේය. අන් දෙවි පිහිටක් පතා දුවන අයගේ දුක බොහෝ වන්නේය. පානීය ලේ පූජා මම ඔවුන්ට නුපුදන්නෙමි. ඔවුන්ගේ නාම මාමුවින් නොපවසන්නෙමි. අන් දෙවිවරුන් පසුපස යන අන් දෙවි පිහිටක් පතා දුවන අයගේ දුක බොහෝ වන්නේය. මෙතන මේ අන් දෙවිවරු කියලා කිව්වම සියලු දේ අයිති වෙනවා. ජේසුගේ තැන දෙන හැම දෙයක්ම ජේසුට දෙන්න ඕන තැන මම දෙනවන වෙන ඕනෙම දෙයකට ඒ සරණ යන කෙනා ගාව තියෙන්නේ දුකයි කලකිරීමයි අසහනයයි. සැනසීමක් නැති තැනක්. එනිසා දාවිද් අපිට මතක් කරනවා ස්වාමින් වහන්සේ අතහැරලා අපි යන්නේ කොහෙද? එතන තියෙන්නේ දුකක්. එතන තියෙන්නේ කලකිරීමක්. එතන තියෙන්නේ අසතුටක්. එතන තියෙන්නේ ජීවිතේ කඩා වැටීමක් විතරයි. ඒ නිසා සමිඳුනි මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේය. මේ වචන දෙක අයිති කරගන්න අද දවසේදී. මගේ උරුමය සහ ඉරණම ඔබ වහන්සේය. මට කියන්න පුළුවන්ද? ජේසු තමයි මගේ උරුමය, මගේ ඉරණම. එසා ස්වාමින් වහන්සේට ඉහලින් මට කිසි කෙනෙක් නැහැ. මට කිසි දෙයක් නැහැ. මට කිසිම සැනසීමක් නැහැ. ඔබ පමණක්ම මා උරුම කොටස රක්නාසේක. එනිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි ආදර දරුවනි, මේ ගීතිකාවේ ඇතුළට යනකොට අද දවසේදී උන්වහන්සේ මතක් කරලා දෙනවා අපිට උන්වහන්සේ තුල මා යැපෙන්න පුරුදු වෙන්නට අවශ්‍ය බව. දෙවියන් වහන්සේ තුල සම්පූර්ණ යැපීමක්, දෙවියන් වහන්සේ තුල සම්පූර්ණ නතරවීමක්, දෙවියන් වහන්සේ තුල සම්පූර්ණ විදියටම ජීවිතය ගොඩනගා ගැනීමක් ක්‍රිස්තියානි ජීවිතයේ අත්‍යවශ්‍යයි. එනිසා බාහිර දේවල් මත ජීවිතය ගොඩනගන්නට එපා. ඒක දුකක්. ඒක මගේ සුදුසුකම් වෙන්න පුළුවන්. ඒක මගේ බලපුලුවන්කාරකම වෙන්න පුළුවන්. ඒක මගේ තානාන්තර වෙන්න පුළුවන්. ඒ මගේ මිල මුදල් වෙන්න පුළුවන්. සමහරක් විට ඒ මගේ ඇබ්බැහිකමක් පාපයක් වෙන්න පුළුවන්. ඒ මත යැපීම මාව දුකින් දුකට පත් කරනවා. මාව දුකින් දුකට පත් කරනවා. නමුත් මගේ ජීවිතයේ උරුමය ඉරණම වෙන්න ඕන ජේසුයි. වෙන කිසි දෙයක් නෙමේ මගේ උරුමය. මේ ලෝකේ තියෙන වස්තුව නෙමේ මගේ උරුමය. මේ ලෝකේ මට හම්බෙන දේ නෙමේ මගේ ඉරණම. මගේ ඉරණම ජේසුයි. ඒ නිසා මගේ ඉරණම විශාලයි. මගේ උරුමය විශාලයි. එය සංසන්දනය කරන්න බැහැ කිසි දෙයකට. මේ ලෝකේ කිසිම වස්තුවකට, මේ ලෝකේ කිසිම සම්බන්ධතාවයකට, මේ ලෝකේ කිසිම දෙයකට මේ උරුමය සම්බන්ධ කරන්න බෑ, සංසන්දනය කරන්න බෑ. ඒ නිසා අපි යැපෙන්න පුරුදු වෙන්න ඕන ජේසු තුල. සම්පූර්ණ යැපීමක් අවශ්‍යයි. සම්පූර්ණ අතහැරීමක් අවශ්‍යයි. සම්පූර්ණ හිස් බවක් අවශ්‍යයි. ස්වාමින් වහන්සේව අයිති කරගන්න. අවසාන පදේ කියනවා ඔබ මට ජීවන මඟ හෙළි කරනසේක. ඔබ අභිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේය. ඔබ දකුණු පස සැප සම්පත් සදහට මැත්තේය. එනිසා ජීවිතේ මග වැරදිලා නම්, ජීවිතේ මාර්ගය අඳුරු වෙලා නම්, ජීවිතේ යන්නේ කොහෙද කියලා හිතාගන්න බැරි නම්, ජීවිතේ තේරුම් ගන්න බැරි නම් ස්වාමින් වහන්සේ අද අපිට උත්තරය දෙනවා දාවිද්ගේ මේ ගීතය තුලින්.
ඔබ මට ජීවන මග හෙළි කරන සේක. උන්වහන්සේ මට පෙන්නන්න යනවා මාවත. උන්වහන්සේ මට පෙන්නන්න යනවා මාවත. මමයි මාවත. මමයි සත්‍ය. මමයි ගැලවීම. එනිසා උන්වහන්සේ අභිමුව පිරිපුන් සතුට මට වන්නේය. අනිත් අය ගාව නැති සන්තෝෂය. අනිත් අය ගාව නැති සුදවන්තකම. අනිත් අය ගාව නැති භාග්‍ය වාසනාව ස්වාමින් වහන්සේ මට දෙන්නට යනවා. එනිසා කකුල් දෙක දෙපැත්තේ තියාගෙන යන ගමන අපි අතහරින්න ඕන. අමාරු වැඩක්. ජේසු එක්ක යනවා කියන ගමන අමාරු වැඩක්. හැබැයි පුළුවන් වැඩක්. අපි මේ කකුල මේ පැත්තට ගත්තොත් විතරයි අපිට දැනෙන්නේ ඒ සැනසීම සතුට නිදහස ප්‍රීතිය. එනිසා අපි උත්සාහ කරමු ජේසු තුල ස්වාමින් වහන්සේවා සරණය කරගන්න. මට තියෙන එකම උදව්ව මගේ ජීවිතේ එකම පිළිසරණය ජේසු බව අදහන්නට උන්වහන්සේම පමණක් බව විශ්වාස කරන්නට ස්වාමින් වහන්සේගේ ශක්තිය ඉල්ලලා යාඥා කරමු. අත් දෙක වැඳගෙන හිස පහත් කරගෙන යාඥා කරන්න. ජේසුනි ඔබ මගේ සරණයයි. ඔබ මගේ උරුමයයි. ඔබ මගේ ඉරණමයි. මෙච්චර දවසක් මගේ ඉරණම හෙව්වේ මමයි. මං හිතුවා මගේ ඉරණම ලියවෙන්නේ මගේ පවුලේ වටපිටාවෙන් කියලා. මෙච්චර කල් මම හිතුවා මගේ ඉරණම ලියවෙන්නේ මගේ සහකාරයා සහකාරිය තුලයි කියලා. මං හිතුවා මගේ ඉරණම ලියන්නේ මගේ දරුවෝයි කියලා. මං හිතුවා මගේ ඉරණම ලියන්නේ මගේ පාපයයි කියලා. නැහැ. මගේ ඉරණම ජේසුයි. මගේ ඉරණම ජේසුයි. විශ්වාස කරන්න. අයිති කරගන්නේ වචනය ජේසු මගේ ඉරණමයි. ජේසු මගේ උරුමයයි. ජේසුනි මම බොහෝ තැන්වල මගේ ජීවිතය නතර කළා. මම බොහෝ තැන්වල මගේ ජීවිතය නතර කළා. මම බොහෝ අය පිටිපස්සේ ගියා. සරණය හොයාගෙන සල්ලි හොයාගෙන සැනසීම හොයාගෙන අනුකම්පාව හොයාගෙන ස්වාමිනී මම ගොඩක් අය පස්සේ ගියා. හැබැයි දවස් අවසානයේ මට ඇති වුණේ මහා කලකිරීමක් විතරයි. සැනසීමක් තිබුණේ නැහැ. දුක කියන්න ගිය තැන දුක තුනී වෙනව වෙනුවට මගේ දුක තව වැඩි වෙන එකයි සිද්ධ වුණේ. ජේසුනි ඔබයි මගේ උරුමය. ඔබයි මගේ ඉරණම. මම මගේ ඉරණම ලියන්න බාර දුන්නා ගොඩක් අයට. මම මගේ උරුමය බාර දුන්නා ගොඩක් අයට. මට දැන් තේරෙනවා ස්වාමිනී ඒක වැරදි කියලා. ඔබ පමණයි මගේ උරුමය. ඔබ වහන්සේයි මගේ ඉරණම ලියන්න ඕන මගේ අයිතිකාරයා ඔබ වහන්සේයි. වෙන කවුරුත් නෙමෙයි ස්වාමිනී. මගේ ජීවිතයේ අයිතිකාරයා ඔබ වහන්සේයි. මෙන්න මේ සත්‍යතාව තේරුම් ගන්න මට උදව් වෙන්න ස්වාමිනී.
මේ සත්‍යතාවය තේරුම් ගන්න මගේ දරුවන්ට උදව් වෙන්න ඔබ වහන්සේ උරුම කරගන්න ඔබ වහන්සේ ඉරණම කරගන්න මගේ දරුවන්ට මගේ පවුලේ අයට උදව් වෙන්න ඒ අයගේ ජීවිත ආලෝකමත් කරන්න ඔබ වහන්සේ සරණ කරගන්න මගේ දරුවෝ ගොඩක් තැන්වල ගිහිල්ලා අසරණ වෙලා යාළුවෝ පස්සේ ගිහිල්ලා අසරණ වෙලා ඇබ්බැහිකම් වල අතරමං වෙලා ඒ අයගේ ජීවිත අසරණ කරගෙන ජේසුනි ඔබ වහන්සේ මගේ උරුමයයි ඔබ වහන්සේ මගේ ඉරණමයි මගේ පවුලේ උරුමය ඔබ වහන්සේ වෙන්න මගේ පවුලේ ඉරණම ඔබ වහන්සේ වෙන්න මට උදව් වෙන්න මේ ඇත්ත තේරුම් ගන්න මේ ඇත්ත වටහා ගන්න ජේසුනි මට මගේ පවුලට උදව් වෙන්න මේ කී දේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා